හරහා යන්න පුළුවන්ද? ඇත්තටම කාලය හරහා යන්න පුළුවන්ද? හොඳ ප්‍රශ්නයක්. දැන් මේ කාලය හරහා යන එක ගැන කිව්වම සදනද මේ ලෝකේ ඔප්පු කරලා කලින්ම මුලින්ම ඔප්පු කරලා තියෙනවා කාලය හරහා යන්න බෑ කියලා. ඒක ඔප්පු කරලා තියෙන්නේ يعني කාලය හරහා යන්න බෑ කියලා මතයක් කලින්ම ඉදිරිපත් කරලා තියෙනවා මෙහෙම grandfather's paradox එකකින්. දන්නා නේද ඒක? grandfather's paradox කියන්නේ දැන් හිතන්නකො කාලය හරහා යන්න පුළුවන් කියලා. දැන් කාලය හරහා යන්න පුළුවන් නම් ඔන්න ඔයා යනවා කාලය හරහා අතීතයට. ගිහිල්ලා ඔයාගේ තාත්තා උපදින්න කලින් 100ව හොයා ගන්නවා. 100ව හොයාගෙන ඔයා 100ව මරනවා. හරිද? තාත්තා උපදින්න කලින්. තාත්තා උපදින්න කලින් 100ව මැරුවොත් මොකද්ද වෙන්නේ? 100 නැත්තම් තාත්තා නැහැ. තාත්තා නැත්තම් ඔයා නැහැ. ඔයා නැත්තම් 100 මැරෙන්නේ නැහැ. 100 මැරුන් නැත්තම් තාත්තා ඉන්නවා. තාත්තා ඉන්නව නම් ඔයා ඉන්නවා. ඔයා ඉන්නව නම් 100 මැරෙනවා. ඒ වගේ අර රවුමක් යද්දි ට්‍රැක් පයින් ඒවට කියනවා පැරඩොක්ස් එකක් කියලා. රවුමක් යද්දි එක වටයක් යනකොට ට්‍රැක් එකක් පයින්. පටන් ගන්න තරකේ බින්දිනවා නම් වටයක් යද්දි දැන් 100 මැරෙනවා කියලා තර්ක කරන් වටයක් යද්දි 100 මැරෙන්නේ නැහැ කියලා එනවා. නේ? ඒක කියනවා පැරඩොක්ස් එකක් කියලා. ඒ පැරඩොක්ස් එකෙන් කලින්ම කියනවා මේ කාලය හරහා යන්න බෑ කියලා. කාලය හරහා යන්න බෑ කියලා කිව්වට පස්සේ පසුකාලීනව වෙන මතයක් ඉදිරිපත් කරනවා. ඒ ඊළඟට කියනවා කාලය හරහා කියන්නේ කොහොම නෙමෙයිලු යන්නේ. කාලය හරහා. ඒ වචනේ ඇත්තම තේරුම තමයි කාලය හරහා. يعني කාලය ඉස්සරහටවත් පිටිපස්සට යන්නේ නැහැ. අලුත් concept එකකින් පසුකාලීනව ඉදිරිපත් වෙච්ච concept එකේ තියෙන්නේ බාහිර අමුතු කතන්දරයක්. ඒකේ තියෙනවා මේ වෙලාවේ සමාන්තර ලෝක අනන්තයක් තියෙනවලු. හරි මේ concept මම කියන්නේ සමාන්තර ලෝක අනන්තයක් තියෙනවා. ඒ සමාන්තර ලෝක අනන්තයේ මේ වෙලාවේ විවිධ කාලක වෙන ලෝක තියෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් අද 2025 නම් සමහර ලෝක තියෙනවා මේ වෙලාවේ ඔයාලමයි ඉන්නේ ඔයාලා වගේම දේවල්මයි තියෙන්නේ සියල්ල එකමයි 2024 ගෙ වෙන්නේ. සමහර ලෝක තියෙනවා 2023 ලු ගෙ වෙන්නේ. සමහර ලෝක තියෙනවා 2024 දෙක ලු ගෙ වෙන්නේ එහෙම. ඒතර ලෝක කීයක් තියෙනවද? 10ක් 15ක් නෙමෙයි අනන්තයක් තියෙන්න බෑ. ඇයි ඒ? අවුරුදුත් ඕන තරම් තියෙනවා. විනාඩිත් ඕන තරම් තියෙනවා. දැන් සමහර ලෝක තියෙනවා 2025 ජූනි 5 ගෙ වෙන. සමහර ලෝක තියෙනවා 2025 ජූනි 4 ගෙ වෙන. සමහර ලෝක තියෙනවා 2025 ජූනි 5 උදේ 8:30ට ගෙ වෙන. සමහර ලෝක තියෙනවා 2025 ජූනි 5 උදේ 9ට ගෙ වෙන. ඒ විදිහට එහෙම බෙදාගෙන ගියාම තප්පරෙන් තප්පරයට බෙදන්න බෑ. බෙදුවට පස්සේ ලෝක අනන්තයක් කියනවා. ඊට පස්සේ එයා කියනවා කාලය හරහා යනවා කියන්නේ මේ අපේ ග්‍රහ ලෝකේ කියන්නේ අපේ ලෝකේ පිටිපස්සට යන එක නෙමෙයිලු. අපි 2025 ඉඳන් 1988 යනවා නම් ඒ යන්නේ මේ වෙලාවේ 1980 ගෙවෙන ලෝකෙටලු. අපි වගේම සියලු තත්ත්ව පවතින මේ වෙලාවේ 1980 කියන වර්ෂය ගෙවෙන ලෝකෙට. එහෙ ගිහින් 100 මරුවට ප්‍රශ්නයක් නැහැ. එයි. ඉතින් එහෙ පුතානේ නැති වෙන්නේ. නේ? එනිසා එහෙ පුතානේ වෙයි ඇති වෙන්නේ. ඒතර ඒ ලෝකවල ඒ සමාන්තර ලෝකවල කරන දේවල් අහගන්න වටින්න පුළුවන්. හරිද? ඒ සමාන්තර ලෝකවල කරන දේවල් ඒ ලෝකවල අනාගතයට බලපානවලු. ඒ ලෝකවලදී ගන්න තීරණ මත ඒ ලෝකවල ගමන් මාර්ගය වෙනස් වෙනවලු. මේක තමයි වර්තමානයේදී බොහෝ දෙනෙක් පිළිගත්ත තීරිය වෙන්නේ. ඊට පස්සේ එනවා ප්‍රශ්නයක් ඔය ලෝක කොහෙද තියෙන්නේ කියලා. දැන් ලෝක අනන්තයක් තියෙනවනේ. ඊට පස්සේ කියනවා පට්ටම කතාවක්. මේ ලෝක තියෙන්නේ කොහෙවත් නෙමෙයිලු. ඒ කියන්නේ මේ තව මේ ශතවර්ෂ ගානාවක් දුරින් එහෙම නෙමෙයිලු. මේ එක ලෝක ගෙවන මේක කියන මල්ටිවර්ස් එකක් කියලා. දැන් මේ වෙනකොට ගොඩක් ඔය අන්තිම හරිය තිබිච්ච මාවල් ෆිල්ම්ස් වල එහෙම මේ මල්ටිවර්ස් කියන concept එක හරියට පාවිච්චි කරලා තිබ්බා. ස්පයිඩර්මෑන් ඉන් ස්පයිඩර්වර්ස් කියන එකේ තිබ්බා. මම හිතන්නේ ඔය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගේ ෆිල්ම් වල එමත් ඇහෙන්න තිබ්බා මේ මල්ටිවර්ස් එක හරියට. ඒ විදිහට මේක මල්ටිවර්ස් එක කියන්නේ අපි යන්නේ කාලය හරහා නෙමෙයි. දැන් ඔයාගේ නම මොකක් හරි ගන්නම්. ඔයාගේ නම අපි හිතමුකෝ රැන්ඩම් නමක් කියන්නේ. නිමල් නම් හරිද? මේ ලෝකෙත් නිමල් ඉන්නවා. තව ලෝක අනන්ත එකක් නිමල් ඉන්නවා. එක ලෝකවල නිමල්ලා එක විදිහට වෙන්න පුළුවන්. අන්තිමට ඩෙඩ්පූල් මූවි එකත් එක තිබ්බා. හරිද? එතකොට එක ලෝකවල නිමල්ලා එක විදිහට ඉන්න පුළුවන්. ඒතර ඔයා ඒ ලෝකෙට ගිහින් කරන බලපෑමක් ඒ ලෝක අනාගතයට දායක වෙනවා මිසක් මේ ලෝක අනාගතයට දායක වෙන්නේ නැල්ලු. දැන් තියෙන විදිහට දැන් එක මතයක් මේක මේ මතයක් පමණයි. හරි? ඊට පස්සේ ඒ ලෝක තියෙන්නේ කොහෙද කියන ප්‍රශ්නෙට දැන් සමහර දෙන උත්තරේ තමයි ඒ ලෝක තියෙන්නේ ඈතත් නෙමෙයි. ඒ කියන්නේ මේ අභ්‍යවකාශ යානයකින් යන්න ඕන දුරක නෙමෙයිලු. ඒ ලෝක තියෙන්නේ මෙතනවලු. හරිද? එතකොට 2D කාටුන් එකයි 3D ෆිල්ම් එකයි වෙනස වලට තේරෙනවානේ. 2D කියන්නේ වල ඩෙප්ත් එකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙට සහ උඩට පල්ලෙහාට යන ඒවා විතරයි පේන්නේ. 3D කියන්නේ වල ගැඹුර පේනවා. ඒ කියන්නේ අපිට මෙහෙට යන ඒවාත් පේන්නේ. 2D කාටුන් එකක් කියන්නේ උඩටයි පැත්තටයි යන ඒවා විතරයි. 3D ෆිල්ම් එකක් 3D කියනවා ඩෙප්ත් එකක් පේනවා. ඒ කියන්නේ උඩට පැත්තට සහ ඇතුළට කියලා එකක් පේනවා. ඒ විදිහට හතරවෙනි මානිය කියලා එකක් තියෙනවලු. ඒ හතරවෙනි මානියට දැන් මම ඔන්න මෙහෙට ගියොත් වමට, මෙහෙට ගියොත් දකුණට, මෙහෙට ගියොත් ඉස්සරහට, මෙහෙට ගියොත් පස්සට. දැන් මේ අපි සාමාන්‍ය විදිහට යන්න බැරි තව එකක් මෙතන තියෙනවලු. දැන් 2D කාටුන් එකක් ඇතුළේ ඉන්න එකෙක් දන්නේ නැහැ නේ ඩෙප්ත් එක කියලා එකක් තියෙනවා කියලා 3D කියලා එකක් තියෙනවා කියලා. ඒ වගේ 3D ලෝකෙින් අපි දන්නේ නැහැ ඊළඟ එක තියෙනවා කියලා. මේ කියන ඒවා මේ කියන්නේ හරිද? එතකොට 3D ලෝකෙින් අපි දන්නේ නැහැ ඊළඟ එක තියෙනවා කියලා. අපි කොහෙන් හරි අරකට අඩිය තියාගත්තොත් අපි යන්නේ හතරවෙනි මානිය හරහා
අනිත් ලෝකෙට. ලෝකෙට කියන්නේ වෙන අවුරුද්දකට. ලූප්. වෙන අවුරුද්දකට. ඒ නිසා බලන්න එහෙම වෙන්න ගිහින් හදිසියවත් එකපාරට ඔක් ගාලා ගියොත් එහෙම වෙනවා කියලා. මේ එහෙමලු. ඒක ගැන තියෙනවා ඒ හතරවෙනි මානය සහ එකම ස්ථානයේ අතීතය සහ අනාගතය පවතී කියන එක ගැන තියෙනවා Stranger Things කියන Netflix series එකේ. බලලා තියෙනවා නම්. ඒකේ තියෙනවා ඒක. ඒ නිසා මේ ෆිසික්ස් සුපිරි. හදිසියවත් ඔයාව එකපාරට වෙන මානයකට ගියොත් අද ඒක ඊට පස්සේ ඒවට සාක්ෂිය හරිද? ඔය ස්ටීවන් හොකින්ස් කියලා විද්‍යාඥයෙක් හිටියා මේ ළඟදී තමයි නැති වුණේ හරිද? ස්ටීවන් හොකින්ස් දන්නවනේ? අර වීල් චෙයාර් එකක් ඉන්නේ. අර කතා කරන්න ඉබ්‍රියා බැරියර් මැෂින් එකකින් කතා කරන කෙනා. එයා දානවා දැන් කාලේ එයා ඉන්නේ කාලය හරහා යන්න බෑ කියන පැත්තේ. එයා දානවා පාටි එකක් 2008 ද කොයිද? කාලය හරහා යන්නන් සඳහා වෙන පාටි එක. ඒ පාටි එකට එන්න පුළුවන් يعني ආරාධනා කරන්නේ කාලය හරහා යන්නන්ට විතරයි. මට අවුරුදු හරියට මතක නැහැ 2008 ද කොයිද? ඒ හිතන්නකෝ එයා පාටි එක දාන්නේ 2008 ජූනි 10 නම් එයා ඉන්විටේෂන්ස් යවන්නේ 2008 ජූනි 15. පාටිය දානවා එයා 2008 ජූනි 10. එයා ඒ පාටියට ඉන්වයිට් කරලා කාඩ් ටික යවන්නේ 2008 ජූනි 15. එතකොට මේ පාටියට එකෙක් හරි ආව නම් එහෙම ඌ අනිවාර්යෙන් කාලය හරහා ගිහපෙන්නේ. ජූනි 10 ඌ තනියම පාටියක් දානවා ඒ විද්‍යාඥයා ෂේප් එකේ. හරිද? ඊට පස්සේ ඒකට ඉන්වයිට් කරලා ඉන්විටේෂන්ස් යවනවා ජූනි 15 මුළු ලෝකෙටම මේ ප්‍රසිද්ධ කරනවා කාලය හරහා යන කට්ටිය ඉන්නවනම් එන්න කියලා. ඒතර එහෙනම් එයාට ජූනි 15 ඉඳන් ජූනි 10ට එන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට එයා කියනවා ඒ නිසා එයාගේ පරීක්ෂණ යටතේදී එතන එයා දකිනවා කාලය හරහා යන්න බැරි වෙයි කියලා එකක් එයා කියනවා. නමුත් ඒක දේවල්. ඊට පස්සේ එහෙම ගියා කියලා කියන සාක්ෂි තියෙන සමහර දේවලුත් තියෙනවා. දැන් මේක දෙපැත්තේ සාහෙන්න මතවේදයක තියෙන්නේ. කියන්නේ එහෙම ගිහිල්ලා ඉන්න 1950 ගණන් වල 40 ගණන් වල හිටපු ඒ සමහර ඒවා ගොඩාක් ඒවා බොරු. හරිද? කියන්නේ ඇත්තයි කියලා පිළිගන්න පුළුවන් මට්ටමේ සමහර ඒවා තියෙනවා 1940 ගණන් වල 50 ගණන් වල හිටපු සමහර ඩයල් නිකන් ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරපු වගේ. එහෙම සාක්ෂි තියෙනවා කියලා කියනවා. ඒතර මේක දැන් දෙපැත්තක් සම්පූර්ණයි. ඒ නිසා කාලය හරහා යන්න පුළුවන් වෙන්න කියන්නේ මගේ මම මේ වර්තමානයේ දකින්න විදිහට මට හිතෙන්නේ පුළුවන් කියලා. හැබැයි අනිවාර්යයෙන් මේක මල්ටිවර්ස් තියරි එකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කොහොමද අපේ වර්ස් එකේ අපේ විශ්වය කියන වචනේ හරියද නැහැ. අපේ එක ඇතුලේ පිටිපස්සට යනවා වගේ දෙයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපි යන්නේ වෙන එකකට. අපි කරන දේ බලපාන්නේ ඒගොල්ලන්ගේ අනාගතය නිසා අපේ අනාගතයට වෙන්න බෑ.